මම රුපියල් 100ක් දැම්මොත් සිටිසන් කෙනෙක් හැටියට ඒකෙන් කීයක් ඕගොල්ලෝ ගන්නවද බදු හැටියට? ඉන්ටර්නෙට් පාවිච්චි කරනවා නම් ඒකට ටෙලිකොම් ලෙවි කියන බද්ද අයිති වෙන්නේ නැහැ 15%ක්. ටෝටල් ටැක්ස් ඉෆෙක්ටිව් ටැක්ස් එක කස්ටමර්ට එනවා වොයිස් සර්විසස් වලට 38.4ක්, බ්‍රෝඩ්බෑන්ඩ් වලට එන්නේ 20.3ක්. තරුණයෙක් ඩේටා කියන්නේ කතා කරන්නේ නේ. හැන්දෑවට කතා කරනකොට 100ක් දැම්මොත් ඇත්තටම මට කීයක් පාවිච්චි කරනවද? මම අහන ප්‍රශ්නේ ඒකයි. 20.4ක් අඩු වෙනවා රුපියල් 100. ඒක රුපියල් 80ක් මට පාවිච්චි කරන්න පුළුවන්. ඒතර ඔපරේට් කරන කම්පැනිගේ ටැක්ස් උසුත් හදනවා. මෙතන සෙස් එක තියෙනවා, TL එක තියෙනවා, වැට් එක තියෙනවා. ඒ තුන টপ ලයින්. ඔව්. නෑ මම අහන ප්‍රශ්නෙට මට ඩිරෙක්ට් පිළිතුරක් ලැබුණේ නෑ. මම රුපියල් 100ක් දානවා, මම කෝල් උත් කරනවා, WhatsApp උත් ගහනවා, Facebook උත් බලනවා, මේක සාමාන්‍ය ටෙලිෆෝන් එකක්. එතකොට මම රුපියල් 100ක් දැම්මොත් ඒකෙන් මට කීයක් පාවිච්චි කරන්න පුළුවන්ද? ඔය කාඩ් එක දාලා පාවිච්චි කරන්නේ ඉන්ටර්නෙට් ඩේටා විතරක් නම් 120ක් විතර ටැක්ස් එක තියෙනවා. අරක විතරක් නම් 60ක් විතර. මොකද ටෙලිකොමියුනිකේෂන් ලෙවි එක වොයිස් වලට 115ක් තියෙනවා, ඩේටා වලට 0. ඒකයි. වෙලාව අනුගත වෙනවා. මොකද පැකේජස් තියෙන විදියට හවස 6න් පස්සේ පාන්දර 9 වෙනකන් 12 පස්සේ රෑ ඒක ඒ විදියට වෙනස් වෙනවා. Okay, so we will approve this, but I think at some point in time you can reduce this, no? You are making 50 billion. ඔව් සභාපතිතුමා ඒක හැබැයි ට්‍රෙෂරියට යන හින්දා ට්‍රෙෂරියෙන් කියනවා නම් ඒ ටැක්සස් අඩු කරන්න පුළුවන්. මිස්ටර් සෙලිවරාද බිම බලාගෙන ඉන්නවා කියනකොට හරිද? ඊට අමතරව අපි මේ අවුරුද්ද අවසාන වෙන්න ඉස්සෙල්ලා මේ මුළු රටේම ඩාර්ක් ස්පොට් සිග්නල් නැති ඒවා හඳුනා ගන්නවා. ඒවට ප්‍රමුඛතාවය දීලා ඒ විදියට කරන්න තමයි අපි සැලසුම් කරලා තියෙන්නේ. Because you know these should have been done lot earlier. මතකනේ හිටපු ජනාධිපතිතුමා free wifi දෙනවා කොහොම රටේ මිනිස්සු hina වුණා. හැබැයි ඒක තමයි ඒක වැරද්දක් නෙමෙයි. එතනට තමයි යන්න ඕන කරලා තිබුණේ. දැන් ෆ්‍රී වවුචර්ස් දෙනවා කියනකොට නම් කවුරුත් hina වෙන්නේ නැහැ හැබැයි. කරන්න පටන් ගත්තාම සමහරව කකුලෙන් ඇද්දා.